විකසිත වන ළමා ලොවට හිරු කිරුණකි සොඳුරු පවුල යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මේ 2026 ජාතික මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන සතිය වෙනුවෙන් අද දින ඔබ සියලු දෙනා සමග එකතු වීමට ලැබීම මගේ විශාල වාග්යක් ලෙස මම සලකනවා. දරුවෙක්ගේ අනාගතය, දරුවාගේ පෞරුෂය, ලෝකය දකින ආකාරය මේ සියල්ලම තීරණය වෙන්නේ මුල් ළමාවිය අවදියේ කියන එක ගැන අපි සියලු දෙනාම එකඟයි. අපි සියලු දෙනාම මේ පිළිබඳව දැන් අවුරුදු ගණනාවක් කතා කරනවා. ඒ රැකවරණය, ඒ කාල පරිච්ඡේදය දරුවෙක්ගේ ජීවිතයට කොච්චර අවශ්‍ය වෙනවද කියන එක ගැනත් අපි නිරන්තරයෙන්ම කතා කරනවා. ඉතින් ඒ නිසා වගකිව යුතු පුරවැසියන් හැටියට, වගකිව යුතු රජයක් හැටියට, රටක් හැටියට අපි මේ වෙනුවෙන් සැලසුම් සහගතව මේ ශාස්ත්‍රයේ ගුණාත්මක භාවය, ශාස්ත්‍රයේ වැඩ කරන ඔබ සියලු දෙනාගේම වෘත්තිකභාවය රැකගෙන දරුවන්ට ඒ ලැබිය යුතු උපරිම සේවාව ලබා දීම වෙනුවෙන් තමයි ඔබ අප සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ. සහ අප තේමාව තුලින් අපි නැවත නැවත අප සියලු දෙනාටම මතක් කරගන්නේ මේ සියලුම මේ පරමාර්ථ එක්ක අපි එකතු වුණාට අපිට පිළිගන්න වෙන දෙයක් තියෙනවා. බොහෝ දුරට పూర్ව ළමාවිය වැඩසටහන්, ඒ අධ්‍යාපනයේ අවධිය ටිකක් අසංවිධාත්මකව සහ අවිධිමත් විදියට කෙරෙන අවස්ථාත් අපි බොහෝ දුරට දැකලා තියෙනවා. ඒ නිසාම තමයි විශේෂයෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නායකත්වය හරහා මේ ශාස්ත්‍රය තුළ විධිමත් භාවයක් සහ ඒ වෘත්තික භාවය රැක ගැනීම සඳහා විශාල මැදිහත් වීමක් කරමින් යන්නේ. මේ මැදිහත් වීම තුළ අපිට අවශ්‍යයි ඔබ සියලු දෙනාම එකතු කරගන්න. මෙතනින් අපි අදහස් කරන්නේ මේක අපි මේ පැය 24න් කරන්න ඕන වෙනසක්. දැනට ඉන්න අයව අපි අතහරිනවා, ඒගොල්ලොන්ව අයින් කරනවා. මේ වගේ එහෙම අදහසකින් නෙවෙයි අපි මෙතන මැදිහත් වෙලා තියෙන්නේ. මොකද අපි සියලු දෙනාම දන්නවා මේ ශාස්ත්‍රය තුල විශාල දායකත්වයක් පුද්ගලික ශාස්ත්‍රය ස්වයං රැකියා හැටියට මේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බොහෝ දෙනෙක් තමන්ගේම කැපවීම තුලින් තමන් ඉගෙනගෙන මේක කරගෙන යන බොහෝ අය ඉන්නවා. අපි හිතනවා අපි ඔබ සියලු දෙනාත් මේ ශාස්ත්‍රය තුල ඉන්නේ දරුවෙක් ගැන යම්කිසි තියෙන ඒ හැඟීමක් එක්ක. දරුවගේ මේ තීරණාත්මක අවධියට මැදිහත් වීමක් කරන්න ඕන කියන ඒ අදිෂ්ඨානය එක්ක තමයි ඔබ සියලු දෙනා මේ වෘත්තියට එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා රජයක් හැටියට අපිටත් වගකීමක් තියෙනවා. ඔබට ඔබ මේ තෝරගත්ත වෘත්තිය හොඳම විදියට කරගෙන යන්න අවශ්‍ය ඒ සහයෝගය, අවශ්‍ය ප්‍රතිපත්ති, ඒ අවශ්‍ය පුහුණුව ලබා දීම අපේ වගකීම කියලා. එතකොට ඒක ඒ සඳහා මේ ශාස්ත්‍රය තුල සිද්ධ විය යුතු පරිවර්තනය ක්‍රමානුකූලව ඔබ සමග සාකච්ඡා කරමින් ඔබත් මේකට දායක කරගනිමින් අපි ඉදිරි කාලය තුල ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍ය තුල තමයි අපි සියලු දෙනා යෙදී සිටින්නේ. අධ්‍යාපන පද්ධතිය තුලත් పూర్ව ළමාවිය අධ්‍යාපනය අපේ අධ්‍යාපන ක්‍රියාවලියේ කොටසක් බවට පත් කරගන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ. ඒ නිසා పూర్ව ළමාවිය අධ්‍යාපනය සියලුම දරුවන්ට ලැබිය යුතුයි කියන පදනම ඒක අධ්‍යාපන ක්‍රියාවලියේ පළවන අදියර ලෙස හඳුනාගෙන තියෙනවා. ඒක සියලු දරුවන්ට අනිවාර්ය විය යුතුයි කියන පදනමේ ඉඳගෙන තමයි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් අපි සකස් කරන්නේ. සියලුම දරුවන්ට මේ ප්‍රවේශය තහවුරු විය යුතුයි. අපි එක වසරේ සිට සියලුම දරුවන්ට ඔවුන්ට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරනවා වගේම పూర్ව ළමාවිය අධ්‍යාපනය කියන එකත් పూర్ව ළමාවිය සංවර්ධනය කියන එකත් සියලුම දරුවන්ට තහවුරු වෙන විදියට අපේ යටිතල පහසුකම්, අපේ සේවාවන්, අපේ මධ්‍යස්ථාන අපි දියුණු කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.